ඉස්සර වාහන පේන්ට් කරේ මම දැකලා තියෙනවා කට්ටිය ඔක පැනල් එකක් ගලවන් ගිහිල්ලා පේන්ට් ෂොප් එකට ගිහිල්ලා එතන තියලා පේන්ට් එක බලාගෙන ගේන්නේ. ඔයා කොහොමද ඒක කරන්නේ? ඔයාට මම හිතන්නේ වෙනස් විදියක් තියෙනවා ඔක් කරලා. අපේම ඉන්හවුස් අපිට පේන්ට් මික්සින් ලැබ් එකක් තියෙනවා. සිකන්ස් ප්‍රොඩක්ට්ස් තමයි අපි ඔක්කොම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ටින එකේ ඉඳන් ලැකර්, පේන්ට් ඒ ඔක්කොම ෆිලර්ස් ඔය ඔක්කොම අපි සිකන්ස් පාවිච්චි කරනවා. මොකද ඒක ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරාම ඒගොල්ලෝ හදලා තියෙන ස්ටෑන්ඩඩ් එකට වෙහිකල් එක එනවා. සිකන්ස් කියන්නේ අතරම යුරෝපියන් බ්‍රෑන්ඩ් එකක්. හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. අතරම අපි ළඟ තියෙනවා මේ ඔක්කොම. ඒ කියන්නේ අපේම වර්ක්ෂොප් එකේ පේන්ට් මික්සින් ලැබ් එකක් තියෙනවා. ඉතින් අපිට පේන්ට් මික්සර් කෙනෙක් ඉන්නවා. එයා තමයි වාහනයක් අරන් ආවෙන් පස්සේ අපි එළියටවත් දාන්නේ නැහැ. වර්ක්ෂොප් එකෙන් එළියටවත් දාන්නේ නැහැ. කෑලි ගලවන්නෙත් නැහැ. එහෙම පේන්ට් එක මැච් කරන්න ඕනි කියලා වාහනේම ළඟ ඉඳගෙන අපි අතරම පේන්ට් එක හදනවා. ඉතින් කෝඩ් එක තියෙනවට උනත් කෝඩ් එකට ගත්තට අර කිව්වා වගේ අපේ ලංකාවේ වෙදර් කන්ඩිෂන්ස් වලට පේන්ට් එක ගොඩක් වෙලාට පිච්චිලා පොඩ්ඩක් අඩු වෙලා තියෙන ඔරිජිනල් එන ඒ කෝඩ් එකට වැඩිය. ඉතින් ඒක අපි කරන්නේ ගොඩක් වෙලාට අපේ මික්සර් එයාගේ එක්ස්පීරියන්ස් එක අනුව ඉස්සෙල්ලා පේන්ට් එක අපි ඒ කලර් කෝඩ් එකට අපි ගන්නවා. අපේ මැෂින් එකට අපේ කම්පියුටර් එකට දැම්මම කෝඩ් එක අපිට දෙනවා ෆෝමියුලා එකක්. මේ පේන්ට්ස් මේ වර්ග වලින් මේ තමයි මේ පේන්ට් එක හැදෙන්නේ කියලා. ඉතින් එහෙම හදලා අරගෙන එයා බලනවා පොඩි ප්ලේට් එකකට මෙහෙම ගාලා බලනවා කොහොමද මේ කාර්යගත එක්ක මේක මැච් වෙනවද කියලා. ඉතින් එයා බලනවා තව මේකට ඩාර්ක් වෙන්න ඕන නම් තව ඒ තියෙන ෆෝමියුලා එකේ තියෙන ඩාර්ක් කලර් එක අපි ඩාර්ක් පොඩ්ඩක් දාලා වෙනම ස්පෙෂල් ස්කේල් එකක් තියෙනවා ඒකට. ඒ ස්කේල් එකෙන් දාලා බලලා ඒ හරියනකම්ම ඒක හරියටම හරිනම් එයා ඊට පස්සේ පේන්ට් එකට මේ පේන්ට් මේක දෙනවා ගිහිල්ලා බලලා ටෙස්ට් පැනල් එකක් ගහන්න කියලා. ඉතින් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ පේන්ට් ගහන්න කලින් ඒ ටෙස්ට් පැනල් එක අනිවාර්යෙන් ගහන්න ඕනේ. අපේ මගේ වර්ක්ෂොප් එකේ ඒක මස්ට් එකක්. ඒක ගහලා බලලා ඒකත් එක්ක හරියටම සර්ෆස් එක තියලා බලලා මොකද අර අතින් ගන්නවට වැඩිය ස්ප්‍රේ කරලා බලද්දී ඒකේ හරියටම එනවා. මොකද අපි ගහන විදියටම එයා වාහනේට ගහන කෝට්ස් ගන්නම අරකේ ටෙස්ට් පැනල් එකෙත් ගහලා ඒක තියලා බලලා ඕකේ නම් තමයි අපි ගන්න. ඉතින් අපි අතරම එළියට යන්න ඕනේ නැහැ. ඉතින් අපේ ඉන්හවුස් මේ ඔක්කොම තියෙනවා. අපේ ප්‍රොඩක්ට්ස් ඒ ඔක්කොම අපේ වර්ක්ෂොප් එකේ ලෑන්ඩ් එක ඇතුළේම මේ ඔක්කොම තියෙනවා.